ජනාධිපතිවරයා සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් සහ දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා කියන කාරණාව වාර්තා වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ඉදී ජනාධිපතිවරයා මේ පොලිස් ප්‍රධානීන්ට සඳහන් කරලා තිබෙන්නේ මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න, ඒ පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණාව ජනාධිපතිවරයා මේ පොලිස් නිලධාරීන්ට සඳහන් කළා තිබේ. ඒකම ජනාධිපතිවරයා සඳහන් කළා තිබෙනවා අවශ්‍ය නම් නව නීති සකස් කර දීමට තමන් කටයුතු කරන බව තමයි ජනාධිපතිවරයා සඳහන් කළා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ප්‍රධාන වශයෙන්ම මේ පළාත් දෙකේ පොලිස් නිලධාරීන් කැඳවා තිබෙන්නේ දිගින් දිගටම පෞද්ගලික දින කිහිපය තුළම බස්නාහිර පළාතේ සහ දකුණු පළාත්වල තමයි මේ වෙඩි තැබීම් මත්ද්‍රව්‍ය හුවමාරු වීම බහුලව සිදුවෙන්නේ කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ඒක පදනම් කරගෙන තමයි ජනාධිපතිවරයා පොලිස් ප්‍රධානීන් ගෙන්නලා මේ උපදෙස් ලබා